දරුවෙකුගේ අධිබර නැත්නම් තරබාරුකම ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුව වෙන්නේ වැරදි ආහාර රටාව. කතා කරන්න යන්නේ childhood obesity කියන දේ. එහෙම නැත්නම් ළමයින් අතර තියෙන තරබාරුව පිළිබඳව. ඉතින් මේ ළමයින් අතර තියෙන තරබාරුව කියන රෝගය පහුගිය වසර 20ක කාලයේදී ඊට කලින් තිබුණට වඩා 3 ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ වෙනකොට සීඝ්‍රයෙන් පැතිරිලා යන බෝනෝන රෝග වසංගතයක් විදිහටත් මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවෙකුගේ අධිබර නැත්නම් තරබාරුකම ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුව වෙන්නේ වැරදි ආහාර රටාව. මෙතෙන්දී පැණි රස කෑම, කෙටි කෑම, ක්ෂණික කෑම, සකස් කරපු කෑම වර්ග දවසේ වැඩි වාර ගාණක් ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ළඟට ඇවිල්ලා ඒකෙන් දරුවව මහත් වීම සිද්ධ වෙනවා. ඊට අමතරව ප්‍රමාණවත් තරම් ව්‍යායාම හෝ ක්‍රීඩාවක නියත වෙන්නේ නැති වෙනකොටත් උදාසීන ජීවන රටාවක් හින්දා තරබාරු ඇති වෙනවා. ඉතින් මේ කාරණා දෙක සලකලා බලනකොට ලංකාවේ කළා තියෙන පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා සාමාන්‍යයෙන් රජයේ පාසල්වල දරුවන්ට වඩා පෞද්ගලික පාසල්වල දරුවන්ට මේ ළමා වයසේදී ඇතිවන තරබාරු තත්ත්වය ඇතිවීමේ අවදානම සහ පැතිරයාම වැඩි කියලා. ඉතින් දෙමව්පියෝ විදිහට මේ කරුණ ගැන අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වර්තමානයේ දරුවන් අතර තරබාරුව වැඩියෙන් පැතිරලා යනකොට අනාගතේ රට බාර ගන්න ඉන්න තරුණ තරුණියන් විදිහට මේගොල්ලන්ගේ සෞඛ්‍යමත්භාවය ගොඩක් පිරිහිලා තමයි තරුණ වයසට එළඹෙන්නේ. ඉතින් මේක රටක් විදිහට ගත්තොත් ආර්ථිකමය සමාජීයමය වශයෙන්ුත් ගැටලුවක් වෙනවා සෞඛ්‍ය ගැටලුවකට අමතරව. ඉතින් දෙමව්පියෝ විදිහට ළමා තරබාරුව එහෙම නැත්නම් childhood obesity අඩු කරගන්න මොනවද කරන්න පුළුවන්? පළවෙනි දේ තමයි ඔයාගේ දරුවට ස්වභාවික ආහාර වලින් යුතු සමබල ආහාර වේලක් එක වේලකට දෙන්න උත්සාහ කරන්න. දවසට දෙන ආහාර වේල් වලදී මේ විදිහට ස්වභාවික ආහාර වලින් සමන්විත සමබල ආහාර වේලක් ලබා දෙනකොට ඒකෙන් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ඇඟට ලැබෙන එක අඩු වෙනවා වගේම ප්‍රමාණවත් තරම් පෝෂණයකුත් දරුවට ලැබෙනවා. දෙවැනි දේ තමයි දවසකට මිනිත්තු 30-40ක්වත් යම්කිසි ව්‍යායාමයක නැත්නම් කණ්ඩායම් ක්‍රියාකාරකමක දරුවව යොදවන්න. මේකෙන් ශරීරය වෙහෙසිලා ශක්තිය වැයවීමක් සිදු වෙලා මහත් වෙන්න බර වැඩි වෙන්න තියෙන අවදානම අඩු වෙනවා. ඉතින් මේ කාරණා දෙක ගැන සැලකිලිමත් වෙන්න ළමා තරබාරුව එහෙම නැත්නම් childhood obesity බලක්වා ගන්න අද ඉඳලම කටයුතු කරන්න. මේ වගේ වැදගත් සෞඛ්‍ය කරුණු දැනගන්න අවශ්‍ය නම් අපේ සැනෑෂියෝ TikTok page එක follow කරලා තියාගන්න.